සුබ දවසක් හැමෝටම ඩේලි එලේස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ චීස් රසට කැමති බබාලට හදලා දෙන්න පුළුවන් රසම රස බත් එකක් අරගෙන. මේ බත් එක හදාගන්න මම ගන්නවා කපාගත්ත අල ටිකක්, ලුණු, සුදු ලුණු ටිකක්, චීස් කෑල්ලක්, කඩාගත්ත බිත්තරයක්. මුලින්ම මම ෆෑන් එකට තෙල් ටිකක් දාගෙන අල ටිකක් බැද ගන්නවා. චුට්ටක් රන්වන් පාට වෙනකම්. ඊළඟට මම මේකට ලුණු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊළඟට මම මේකට කහ කුඩු ටිකක්, ගම්මිරිස් ලුණු ටිකක් එකතු කරගන්නවා. කහ කුඩු ලුණු ගම්මිරිස් ටික අල ටිකට හොඳට මිශ්‍ර කරගන්න ඕන. මේ ගානට අල ලුණු සුදු ලුණු ටික රන්වන් පාට වුණාට පස්සේ මම මේකට හාල් ටික එකතු කරගන්නවා. හාල් ටිකක් චුට්ටක් ටෙම්පරාදු වෙන්න මම මෙහෙම තියාගන්නවා. විනාඩි 5ක් විතර. ඊළඟට මම බත් එක ඉදෙන තරමට වතුර දාගන්නවා. වතුර දාගෙන ලිප වහ ගන්නවා මේ ටික ඉදෙනකම්. ඊට පස්සේ මම මේකට කඩාගත්ත බිත්තරය දාගන්නවා. දාගෙන හොඳට බත් එකට කලවම් කරගන්නවා. බත් එකේ තැවරෙන්න. ඊළඟට මම මේකට චීස් කෑල්ලක් දාගෙන හොඳට පොඩි කරගන්නවා බත් එක. මේ වගේ චීස් එක බත් එකේ හොඳට තැවරිලා රසවත් වෙන්න. ඔයාලා මේ බත් එක අවුරුද්දකට අඩු බබෙක්ට හදනවා නම් මේකට චීස් දාගන්න එපා. මේ තමයි මම මගේ අවුරුදු දෙකමාරේ බබාට චීස් රසට හදාගත්ත බත් එක. මම මේ චීස් බත් එකට මුරුංගා කොළ පවුඩර් එක එකතු කරගන්නවා. ඔයාලා ළඟ තල ඇට තියෙනවා නම් මේ බත් එකට තල ඇට එකතු කරගන්න පුළුවන්. මේ වගේ බබාලට හදලා දෙන රසවත් කෑමවල වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.